මේ දවස්වල තියෙන රස්නේ දවල්ට එළියට බහින්න බෑ වගේ නේද? නිවාඩු කාලේ නිසා අපි එළියට යන්න, ඒ වගේම සෙල්ලම් කරන්න, යාළුවෙක් එක්ක ට්‍රිප් එකක් යන්න, මුහුදු වෙරළට යන්න ආස වුණා. මේ සැර අවුවේ තියෙන රස්නේ නිසා මේ පරිසරය අපේ සමට එච්චර හොඳ නෑ. ඉතින් මේ රස්නේ කාලේදී අපේ සමට වෙන්න පුළුවන් පොඩි පොඩි කරදර ඒවෙන් බේරලා නිරෝගීව ඉන්නේ කොහොමද කියලා අද අපි කතා කරමු. හැමෝම වගේ අවුවට පිච්චිලා තියෙනවනේ. ඉතින් ඒකෙන් හැමඩ දැනෙන දැවිල්ල අපහසුතාවය කොහොමද කියලා අපි දන්නවා. ඒත් මේක නිකම් පොඩි අපහසුතාවයක් විතරක් නෙමෙයි. දිගින් දිගටම අවුවට සම පිච්චීම නිසා සම ඉක්මනට වයසට යනවා. ඒ වගේම සමේ පිළිකා ඇති වෙන්නත් පුළුවන්. ඉතින් හොඳම දේ තමයි පුළුවන් තරම් අවුවෙන් නිරාවරණය වෙන එක සීමා කරන එක. උදේ 10ත් 2ත් අතර කාලෙදී ඉරු කිරණ ගොඩක් සැරයි. ඒ වගේ වෙලාවට එළිය වැඩ කරන එක සෙල්ලම් කරන එක පුළුවන් තරම් අඩු කරන්න. ඒ වගේ මේ සරල පියවර අනුගමනය කරන්න. එළියට යන විනාඩි 30කට විතර කලින් අවුව වදින හැම තැනකම සන්ක්‍රීම් ආලේප කරන්න. ඒ වගේම ඒකේ SPF අගේ 30ක්වත් තියෙන සන්ක්‍රීමයක් තෝරගන්න. ඔයා දිගින් දිගටම එළියට යනවා නම් පැය 2කට සැරයක්වත් සන්ක්‍රීම් ගන්න. ඉතින් දාඩිය හෝ නානවා නම් ඊට පස්සේ ආයෙත් ගන්න ඕනේ. ඉතින් පළල් ඉමක් තියෙන තොප්පියක් හා අවු කණ්ණාඩිය පළ දෙන එක අනිවාර්යයි. ඉතින් තොල් ආරක්ෂා කර ගැනීමට SPF 30ක් හෝ ඊට වැඩි ලිප් බාම් එකක් පාවිච්චි කරන්න. හදිස්සියවත් වගේ සම පිට්ටුනොත් කලබල වෙන්න එපා. ඇල් වතුරින් නාන්න. ඊට පස්සේ සමේතයෙන් පිටමනේ රකින්න. මොයිස්චර් එකක් උත්තර මහත්තයාගෙන් අහලා නැත්නම් ක්‍රීම් වර්ගයක් කාලේප කරන්න. ඒකෙන් දැවිල්ල ගොඩක් දුරට අඩු වෙයි. ඉතින් මේ වගේ ලක්ෂණ තියෙනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ගන්න. නැත්නම් ડોක්ටර් කෙනෙක් හමු වෙන්න. ඉතින් සමේ වතුර බිබිලි ඇති වුණා. ඒ වගේම දරා ගන්න බැරි වේදනාවක් තියෙනවා නම් විජලනයේ ලක්ෂණ, උණ ගතියක් ආවොත් මුණ ඉදිමලා තියෙනවා නම් අධික වෙහෙස ලක්ෂණ. ආහාර වර්ග පහනොත් ප්‍රයෝජනයක් වෙයි කියලා මම හිතනවා. ඉතින් පළවෙනි එක විදිහට ගන්න නෙල්ලි. නෙල්ලි කියන්නේ විටමින් C බහුල පළතුරක්. මේ දවස්වල තියෙන උෂ්ණත්වයෙන් මගහරවා ගන්න නෙල්ලියෙන් අපිට පුළුවන්. ඉතින් ප්‍රතිඔක්සිකාරයක් ලෙස නෙල්ලි ක්‍රියා කරන නිසා ලෙඩ රෝග සෑදීමේ ප්‍රවණතාවය අඩු කරනවා. ආයුර්වේදයට අනුව බාහිර වශයෙන් ඇස්වල හිතකර දාහක නාසක කෙස් වඩන ඔසුවක් ලෙස නෙල්ලි හඳුන්වනවා. ඉතින් දෙවෙනි එක විදිහට ගන්න පිපිඤ්ඤා. ඇඟ සිසිල් කරන එළවලුවක් වගේම පළතුරු ලෙස පිපිඤ්ඤා හඳුන්වන්න පුළුවන්. උෂ්ණත්වයේ සහිත කාලගුණයක වැඩිපුර පවතින කාලයේදී ටිකක් වැඩිපුර පිපිඤ්ඤා ආහාරයට ගැනීමෙන් සිරුරේ උෂ්ණත්වය ඉහළ යන්න නොදී පාලනය කරගන්න පුළුවන්. ආහාර ජීර්ණය පහසු කිරීම නම් මෙහින් සිදුවෙනවා. ඒ නිසා මලබද්ධය වැනි තත්ත්වයන් ඇති වෙන්නේත් නැහැ. ඉතින් තුන්වෙනි එක විදිහට අපි ගන්නේ රණවරා. රණවරා මල් තැඹූ වතුර උණුසුම් වුවත් එයින් ඇඟ නිවෙනවා දහඩිය බිබිලි ඇඟ කැසීම් වළක්වා ලේ පිරිසිදු කිරීමේ ගුණයක් සහිතයි. ඉතින් හතරවෙනි විදිහට අපි ගන්නේ සවුකඳ. රස්නේ දවස්වල ඇඟ නිවා ගන්න භාවිතා කරන්න පුළුවන් රසවත් පානයන්ගේ සවුකඳ හඳුන්වන්න පුළුවන්. ඉතින් පස්වෙනි එක විදිහට අපි ගන්නේ කැකිරි. උෂ්ණත්වයේ කාලයක සුදුසු ලෙස සපයාගත හැකි ආහාරයක් තමයි කැකිරි ව්‍යංජනයක් ලෙස වීම කළ හැකියි. ඉතින් ඇඟ නිවෙන ආහාර දීලාපත් වීම පහසු කරනවා. ජීර්ණ පද්ධතියට ශක්තිමත් කරන අතර ශක්තිය වර්ධනය කිරීමේ හැකියාවක් සහිතයි. ඉතින් අපි හත්වෙනි එක විදිහට ගන්නේ තැඹිලි වතුර. ඇඟ නිවන ඔසුවක් ඒ වගේම දේශීය වෙදකමින් බහුල යොදාගෙන තැඹිලි වතුරේ තියෙන අධික ඛනිජ ලවණ සංයුතිය නිසා හෘදයාබාධ, අධික රුධිර පීඩනයක් වැළැක්වීමේ ඖෂධ ගුණයක් තිබෙනවා.